Hey, hey, na na na. ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ සිත බැඳා මා කෙරේ මතකේ ඇත මගේ අද ඊයේ වාගේ කුඹුකේ තොල ලන්දේ. ඉතින් ඔන්න ආයෙත් නිවාඩු දවසක අද ඉතින් ලොකු නිවාඩුවක් නැහැ. එක දවසක නිවාඩුවක් තියෙන. ඉතින් අපි යන්න කල්පනා කරා මාතරාවට තියෙන තැනකට. ඉතින් අකුරස්ස පැත්තේ තියෙන තැනක් අපිත් තාම හරියටම තැන ගැන දන්නේ නැහැ. දැන් හොයාගත්ත විතරයි ගිහිල්ලා බලන්න ඕනේ. එහෙනම් ඉතින් අද කට්ටියම යනවා. අද යන්න දිගෙට ඉන්නේ පොඩි එකා විතරයි. ඌට කම්මැලිලු. ඌ එන්නේ අසංක ගියා පොර ගමනක්. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය ඉන්නවා දැන් යන්න. කට්ටිය රැහත් වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මෙතගින් පැවසුවේ ආදරේ සිහිනෙන් තවරුවේ බුදු සුවඳක් මගේ සිත මගේ පුබුදා වීරදිවේ දුනුගේ මල්යායේ සංගී සන්ධාවේ නෙතගින් පැවසුවේ ආදරේ සිහිනෙන් තවරුවේ මුදු සුවඳක් වගේ සිත මගේ පුබුදා වීරදිවේ සිත මගේ පුබුදා වීරදිවේ ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ සිත බැඳා මා කෙරේ මතකේ ඇත මගේ අද ඊයේ වාගේ කුඹුකේ තොල ලන්දේ ආදරේ hey, 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 na na na. පැල්රැකල් හෙනේ මන්දා දුක් වින්දේ ඔබ මට හිමි වෙන්නයි ජීවිතේ ළඟ එන බක්මාසේ දලුලන සඳ පානේ රහසක් පවසන්නයි මා සිතේ පැල්රැකල් හෙනේ මන්දා දුක් වින්දේ ඔබ මට හිමි වෙන්නයි
බලන්න යන්න meeting hadu මලින්ත විස්තරයක් දෙන්න. විස්තරයක් දෙන්න කියන්නේ මොකද කියන වරික් දික්ටි. එච්චරයි. කොහෙද යන්නේ ඉතින්? ඇවිල්ලා කියලා දෙන්න ඵලයන්. අහලා බලන්න මම කියයි විස්තරේ. උඹ කියහන්. කීයද? ඉතින් දැන් ඔන්න අපි ආව නාන්න නෑවා. එතන හරි ලස්සන දරක්. කොහෙද මේ දෙදියගලනේ? දෙදියගල කියලා මෙන්න මෙතන ලොකේෂන් එක දාලා තියන්න. ඇවිල්ලා බලන්න. මටත් දීපන්. අඩු කෑවේ ආයි වීඩියෝ එකක් දානවා. ඉතින් නාන තැන හොඳයි. නාන පුළුවන් හොඳට. යමනේ කරකාටක් වතුර තියෙනවා. ඔයගොල්ලොත් එන්න ඇවිල්ලා බලන්න. අකුරේ ඉඳලා පොඩ්ඩ දුරේ තියෙන අකුරේ කිලෝමීටර් 6ක් වගේ තියෙන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න ලස්සනට වෙනවද නාලා බලන්න. මෙන්න මේ පැත්තෙන් තමයි එන්න තියෙන්නේ. මෙතන කඩයක් කිව්ව දෙනවා තේ හැම් බොන්න පුළුවන්. මෙතන පරණ වැල් පාල්මකුත් වෙනවා වාලමත් වෙනවා. අරනට මේ කාර් එකක් වගේ තියෙන තැනින් යටට තමයි තියෙන්නේ. මෙන්න කාර් එක තියෙන තැනින් යටට යන්න තියෙන්නේ දාන්න. දැන් දාලා ලස්සන පරණ වැල් පාලමුකුයි දැන් අල්තෙන් පාලමේ එහා පැත්තෙන් තියෙනවා. නානතරත් හරි ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ තැල් නාලා බලන්න. දැන් අපි වීඩියෝ ඉස්සරහ ගිහලා බලමු. කට්ටිය සමේ ඉතින් අපි දැන් දෙදේකල ආරම්භයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ආපු ගමන් අපිට මේ කට්ටිය දානයක් හම්බුණා අපිට කන්න හම්බුණා. ඒගොල්ලන්ටත් ඉතින් පින්දීලා අපි දැන් කෑවා. ඉතින් දැන් ආරණ්‍ය තුලට යන්න ඕනේ. ඉතින් ආරණ්‍ය තුලට ගිහලා හම්බුණා. අපි දැන් කෑවා දානේ. තාම දිසාව ආනා. කල්සන් අදගත්තා තමයි මෙතනින් එහාට. ඔයාලට එන්න බෑ මෙතනින් එහාට. මේ ඊළඟ පාර ඔයගොල්ලෝ මේ ෂර්ට් එක ගන්න ඕනේ හොඳේ. ෂර්ට් එක නැතුව සෙට් නැහැ හොඳේ අපිට. ඉතින් හරිම ලස්සන ආරණ්‍යයක්. ඉතින් මේකේ පොඩි ජල විදුලි බලාගාරයක්ත් තියෙනවා. පොඩි මෝටරයක් දාලා. මේ 12 පාරක් තමයි සෙට් කරලා තියෙන්නේ. රැන්ඩම් කියලා ඔහොම යන්න ඕනේ නැහැ ඉතින්.
මැද්දේ මේ දෙනයක් වගේ ඉන්නවා කියන්නේ. එන්නේ මේ තියෙන හැමලෙකින් එක තට්ටු කරලා තමයි හඬ කරන්නේ. මේක හැමතිස්සෙම මේ අර ගන්ටාර වගේ ගහන්නේ නැහැ. අර නිශ්චිත වෙලාවක් තියෙන වෙලාවට විතරයි මේ සාමාන්‍යයෙන් මේක තට්ටු කරලා හඬ කරන්නේ. උදාහරණයක් විදිහට සාමුදුවරු ඔක්කොම දාන වන්දනාව දැනගන්නේ මේකේ කවර එකේ තට්ටු කරලා මේකේ නිකුත් වෙන හඬේ. තව ගිලම්පස් වන්දනාව ඒ වගේ මොන හරි විශේෂ අවස්ථාවකදී මේක තට්ටු කරලා නිකුත් වෙන හඬෙන් තමයි දැනගන්නේ මේ වෙලාවේ විදිහට. තට්ටු කර පාරවල් එහෙම පේන තියෙනවා. මෙන්න මේකෙන් තමයි තට්ටු කරන්නේ. මේකෙන් තට්ටු කරන්න තියෙන්නේ. මේක හරි සද්දයක් තියෙනවා. දැන් මෙහෙම තට්ටු කරත් මාර සද්දයක් තියෙනවා ඒකේ. ඕකෙන් හයියෙන් තට්ටු කරද්දී හොඳ සවුන්ඩ් එකක් ඇති. ජෝඩ් දැන් ටෙස්ට් කරලා බලන්න හදන්නේ. එන්න තද්දීනේ පත්‍රම පන්සල් ගලවිලා කරන වැඩේ තේරුම ඉතින් අපි දැන් ආවා යෝජිත චෛත්‍ය ඉදිකරන ස්ථානට. තාම ඉතින් හදලා නැහැ චෛත්‍යය. තාම මේ ෆවුන්ඩේෂන් එක වගේ හදලා තියෙනවා විතරයි. ඉතින් තව ඉස්සරහට එනකොට ඕල් වෙනකොට උනට බලා ගන්න පුළුවන්. ඒ ඉතින් කට්ටිය වේවල් ගස් තියෙනවා. වේවල් ගස් හරිම ලස්සන නිස්කලංක තැනක්. උල්පත් තියෙනවා, නාන තැන් තියෙනවා, කුටි තියෙනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ දෙදිගල ආරණ්‍යට. දෙදිගල ආරණ්‍ය සේනාසනේ. ඉතින් මේක තියෙන්නේ අපිට පුළුවන් ලකුරැස්සේ ඉඳලා ගාල්ල පාරේ කියන්නේ යක්කලමුල්ල පාරේ ඇවිල්ලා හැරලා එන්න තියෙන්නේ. දෙදිගල ගුවාම මෙහෙට එන්න පුළුවන් දෙදිගල ආරණ්‍ය සේනාසනේ. ඉතින් හරිම නිස්කලංක තැනක් ගොඩක් අර මේ අමුරුණු භාවනා කරන එහෙම තැනදී ඉතින් අපි අද පොය දවසට ආවේ කට්ටිය ටිකක් ඉන්නවා. ගොඩක් කියන්නේ එන්න දින පාර නම් ටිකක් කළුයි. එන්න ඉතින් අර ෆෝවිල් වාහනයක් වගේ දෙනවා නම් ලේසි වෙනවා. එහෙම නැත්නම් බයික් එකක් වගේ නම් ෂේප් එකේ එන්න හැකි. ඒක මේ වාහන නම් එන්න බෑ. ඉන්නේ කියන අමාරුයි. පාර හරිම සෞතු. ඉතින් එන්න පුළුවන් දියැලි එහෙම තියෙනවා. නාන තැන් ගොඩක් තියෙනවා. හරිම සුන්දරයි. කියන්නේ මා ලස්සන වනාන්තරයක් මැද ඉන්න තියෙන්නේ. ඉතින් අර ඒ ශබ්ද රිද්ම වාතය ඔක්කොම එක නිදහසේ ඇවිල්ලා වදින්න කියන්නේ. පූජනීය ස්ථානයක්. ඉතින් අර හිත හදාගන්න මොකද තැන. ඉතින් අද පොය දවස් අපි අපිට දානකුත් හම්බුණා. මෙහි දාන දෙන්න අපිට ඉතින් අපි ඒකත් දාලා දැන් ඇවිල්ලා වන්දනාමාන කටයුතු කරලා ඉතින් මෙහි බලන්න තියෙන ඉතින් භාවනා කොට තියෙනවා. හඳුනොත් එක්ක කතා කරන්න පුළුවන්. විස්තර එහෙම දැනගන්න පුළුවන්. තව වඳින්න එහෙම පුළුවන්. තව ඉතින් පරිසරය එක්ක ඉන්න තමයි තියෙන්නේ. ඉතින් හිත හදාගෙන හිත නිදහස් කරගන්න පුළුවන්. අර ස්ට්‍රෙස් තියෙන ස්ට්‍රෙස් රිලීස් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් රිලීස් කරගන්න තව දෙන්නෙක් වෙනවා. අර පැත්තෙන් ඔයාලට පේනවා. සිත ස්ට්‍රෙස් රිලීස් කරගත්ත දෙන්නෙක් වෙනගෙන වෙනවා. සිතක යගෙන සංවර කරගන්න. ගිලම්පස අරගෙන ඇවිල්ලා. තැම්පත් වෙන්න. ඉතින් තාමත් මේ සංවර්ධන කටයුතු වෙනවා. ඉතින් තව ඉස්සරහට ඉතින් තව ලස්සනට තියෙයි කියන්නේ පරිසරය. ඔව්. තාම මේකේ දේවල් වලට උදව් කරනවා. ඒ වගේ ප්‍රධානම දේ තමයි මේකේ දිනවා ජල විදුලි බලාගන්න. තාකුඩා ප්‍රමාණය ජල විදුලි බලාගන්න තියෙනවා. මෙහි හදාගෙන මෙහි නඩත්තු කරගෙන යන. ඉතින් ඒ වගේ දෙයක් ඉතින් හරි වටේ. කියන්නේ මේගොල්ලෝ විදුලිය සම්පූර්ණ 100% කරලා ටිකක් කර උත්සාහයක් දාලාගෙන ඒගොල්ලන්ට විදුලිය හැම කරගෙන හිටින වතුර පාර වලින් ප්‍රයෝජන අරගෙන ඒගොල්ලෝ ඒකත් බලන්න කුඩා ප්‍රමාණය ජල විදුලි බලාගන්න. මේ කන්සෙප්ට් එකක් බලාගෙන ඉතින් ඇවිල්ලා උදව් කරගෙන අර සීත හදාගෙන ඉන්න පුළුවන් මොන තරගද ඒගොල්ලෝ ඇවිල්ලා බලන්නේ. ඒ වාඩි වෙන හදලා තින්නේ ගොඩක් මේවට එන වයසක කට්ටිය. ඒවලට තමයි වැඩ ජෝඩුත් වැඩ ඒල ගසන්න හදන්නේ මල් ළඟටම. වලින්ටත් වැඩ හොඳට කට්ටිය අස් කරනවා. හොඳ ධාර්මික කට්ටියක් විහිලා ඉන්න අපේ බෝඩි මේ. පන්සල් ලස්කර වරුවේ හරි සතුටුයි. ඔයාලට පුළුවන් මේ පන්සලේ චෛත්‍ය දැන් ඉදිරි කරන එකට ආධාරයක් කරන්න එන්න තියෙන අවශ්‍ය දේවල් ඇවිල්ලා පුළුවන් ආධාරයක් කරන්න යන්න.
අනේ උස පසුදානම් පට්ටේ වදින්න ඕනේ නේ. ගාන අවුත් එකනේ වදිනවා. අමාරු ඒ රන්දිපෑගේ කොහොමද තියපන් වීඩියෝ එකක් දාලා තියෙනවා අතලකටයි. අප්පර තුරු රැන්ඩම් දාගෙන මේ බල රැන්ඩම් දෙන්නේ බල රැන්ඩම් දෙන්නේ අර ගිලම්පස ඕන එක ආකෝ අර ගිලම්පසය මුට ඕනි කිව්වේ ඔය බඩ බයි